ඉස්කෝලේ යනවා වගේ මම අර මොන්ටිසෝරි ළමයිද Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. අද මම සැලොන් එකට ආවා. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මගෙන් අහනවනේ hair එකට මොනවද කරන්නේ? කලින් රිලැක්සින් එක කරලා කොච්චර කාල වෙනවද? තාමත් හොඳට කොණ්ඩේ තියෙනව නේද? මේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක මම ආයෙමත් මගේ දැන් hair එක වැවිලා තියෙන shoulders හරියට වගේ වෙනකම් මොකද අවුරුදු දෙකමාරක් විතර වෙන කරලා දැන් මම ආවා මගේ hair regrowth එක කරගන්න. මම සැලොන් එක තව ටිකකින් කියන්නම්. Hi. ඉතින් අද vlog එක පටන් ගන්න ඕනේ සැලොන් එකට ඇවිල්ලාම මොකද මම පාරක් වෙලා තියපේ සැලොන් එකට එද්දි මම vlog එක කරන්න ඕනි කියලා හිතාගත්තෙත් නැහැ. ආයෙම හිතුවා ඔයගොල්ලෝ මගෙන් කොණ්ඩේ ගැන ගොඩක් ප්‍රශ්න අහනවනේ. ඒ නිසා මේක ඔයගොල්ලොත් එක්ක අනිවාර්යෙන් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මං hair එකට අවුරුදු 1කමාරකට විතර කලින් රිලැක්සින් එකක් කරලා තිබුණේ කියලා. ඉතින් මම මේ ග්ලැඩ් එකෙන් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. ග්ලැඩ් එකෙන් තමයි මම රීබෝන් එක කරන්න හදන්නේ. මොකද මේ පාර කරන්නේ රීබෝන් එකක්. සැලොන් එකේ අක්කා කිව්වා ඔයාගේ කොණ්ඩේ අයන් කරලා තියෙනවා. එතකොට රිලැක්සින් එකක් කරා කියලා හිතන්න බෑ කියලා. ඒ නිසා කොහොම වුණත් රීබෝන් එකක් කරනවා කියලා හිතුණා රිගෝත් එකට. ඉතින් ග්ලැඩ් එකෙන් තමයි මම කරන්නේ. මම කලින් සැරේ කරලා තිබ්බේ සැලොන් සීරෝ එකෙන් බ්‍රෑන්ඩ් එක මීට වඩා හොඳ බ්‍රෑන්ඩ් එකක්. කලින් පාර කොණ්ඩේ හැදුවේ ලෝරියල් බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකෙන් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මගේ hair growth එක කරන්න මට ගියා ක්‍රීම් 3ක් විතර. මොකද කොණ්ඩේ ෂෝල්ඩර්ස් හරියට යනකම් වැවිලා තිබුණ නිසා මම ඔයගලන්ට කරපු සැලොන් එක වීඩියෝ එක එන්ඩ් වෙන්න කිට්ටු කරලා කියන්නම්. එතකන් මගේ රිබන් එක වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. මේ මගේ වැලි ගතියට වගේ තියෙන්නේ hair එකේ වැවුණු ටික. ඉතින් ලොකුවට හොයාගන්නත් බෑ මොකද මගේ natural hair එක පොඩි සිල්කි ගතියකට තියෙන නිසා රැලි වගේ වෙලා තියෙන්නේ වැවුණු කොණ්ඩේ. ඉතින් මේ රීබෝනින් ක්‍රීම් එක ඇප්ලයි කරන්න කලින් මම හොඳට hair එක wash කරලා hair dryer කරලා තමයි ඉන්නේ. ඊට පස්සේ තමයි රීබෝනින් ක්‍රීම් එක මුළු hair එකටම ඇප්ලයි කරන්නේ. ඉතින් සමහර අය මට කමෙන්ට් දාලා තිබුණනේ අක්කේ ඔයා රිලැක්සින් එකෙන් පස්සේ තාම ඔයාගේ කොණ්ඩේ හොඳට තියෙනව නේද? මොකද කරන්නේ ඔයා කොණ්ඩේ ඩැමේජ් වුණාද? ඒ වගේ ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඇත්තටම කියනවා නම් ඔයගොල්ලෝ දන්නවා මම කරේ ලෝරියල් බ්‍රෑන්ඩ් එකෙන්. ඇත්තටම කොණ්ඩේ හරිම නීට්ව ලස්සනට තිබ්බා. ඉතින් මගේ වැවුණු කොණ්ඩෙත් සාමාන්‍යයෙන් සිල්කි ගතියට තියෙන නිසා ලොකු ඩිෆරන්ස් එකක් තිබුණේ නැහැ hair එක වැවුණ කියලත්. ඒ වුණාට මම අවුරුදු 1කමාරක් වගේ කාලයක් යනකම් රීගෝත් එක කළේ නැහනේ. මම තව කාලයක් ඉන්නවා රීගෝත් එක කරන්න නැතුව. දැන් මේ රීගෝත් එක කරන්නත් හේතුවක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඉස්සරහ වීඩියෝ වලදී මම කියන්නම්. ඉතින් මේ රිලැක්සින් එකක් හරි රීබෝන්ඩින් එකක් හරි කරද්දී කෙමිකල් ක්‍රීම් එකක් නේ ඇප්ලයි කරන්නේ. ඉතින් මේ කෙමිකල් ක්‍රීම් එක ගෑවහම කොණ්ඩේ යන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. මොකද කොණ්ඩේ යනවා. මම ලෝරියල් බ්‍රෑන්ඩ් එකකින් කළත් මගේ කොණ්ඩේ ගියා. බ්‍රෑන්ඩ් එක හොඳයි කියන හේතුව අර කරන වැඩේ අපි කරන්නේ රිලැක්සින් එකද රීබෝනින් එකද ඒ බ්‍රෑන්ඩ් එකකින් කරාම මාරම නීට් විදියට තියෙනවා. ඉතින් අනි කොණ්ඩේ යන්නේ නැහැ කියනවා නම් ඒක බොරුවක්. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කොණ්ඩේ යනවා. හැබැයි ඒවට දේවල් අපි කරන්න ඕනේ. මම නම් ඔයිල් ට්‍රීට්මන්ට් කරා. ඒ වගේ දේවල් කරා. අපි ආසාවට මේ දේවල් කරනවා වගේම අනිත් පැත්තට අපේ hair එක හදාගන්න දේවලුත් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ රීබෝනින් එකක් හරි මොන හරි දෙයක් hair එකට කරලා තියෙනවා නම් ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න. ඒ වගේම කොණ්ඩේ හොඳට බලා ගන්න ඕනේ අපි අනිත් දේවල් කරනවා වගේම.
ඔගොල්ලෝ කෙරටින් ට්‍රීට්මන්ට් එකක් වගේ කරනවා නම් ගොඩක් හොඳයි. කොණ්ඩේ යන්නේ නැහැ. ටිකක් ඔයගලන්ට වියදම වැඩි වෙයි. මගේ දැන් රීබෝනින් ක්‍රීම් එක ගාලා hair එක wash කරලා ඉන්නේ. සාමාන්‍යයෙන් hair එක wash කරන්න ඉස්සෙල්ලා බලනවා රීබෝනින් ක්‍රීම් එක ගාලි වෙලා කොණ්ඩේ ගහෙන් ගහට අරගෙන බලනවා කොණ්ඩේ ඇදෙන ගානට ඇවිල්ලාද කියලා. ඉතින් ඊට පස්සේ තමයි hair එක wash කරන්නේ. දැන් මේ wash කරලා hair dryer එක ඇලුවට පස්සේ තමයි මේ hair එක මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ තමයි hair එක section කරලා කොණ්ඩේ අයන් කරන්නේ. කොට සිල්පස. එයා එක මට අරලා. සිල්මත් නෑ. කබී ये उम्र मुझे कभी नहीं पता है जुदा दोनों का रास्ता दूर जाने मुझसे दोनों के ना कभी अलविदा ना कहना कभी अलविदा ना कहना कभी अलविदा ना कहना ලස්සනයි ඇත්තටම. අන්න ඉතින් මෙයාගේ සැලොන් එකට ආවොත් මෙයාගේ ලස්සන සින්දුවකුත් අහගෙනම වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මගේ hair එක දැන් ඔක්කොම අයන් කරලා ඉවරයි. මෙන්න මේ වගේ මාරම ලස්සනට එයා මගේ hair එක හදලා දුන්නා. ඇත්තටම මට ගොඩක් thank you අක්කා. ඒ වගේම මේ සැලොන් එක නම තාරු සැලොන්. ඔයගලන්ට විස්තර ඕනි නම් මට කමෙන්ට් එකක් දාන්න. මම contact numbers දෙන්නම්. හරිම ලස්සනට ආවා. ග්ලයිඩ් එකෙන් තමයි කළේ. අපි බලමු ඉස්සරහටත් ඒ විදිහටම තියෙනවද කියලා. ඔයගොල්ලන්ට ඉතින් ඔයගොල්ලෝ රිලැක්සින් එකක් හරි රිබොන් එකක් හරි කරනවා නම් හොඳම බ්‍රෑන්ඩ් එකකින් කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ ග්ලයිඩ් එකෙන් කරාටත් වැඩිය හොඳ නීට් එකක් එනවා. ඊට පස්සේ නියුරලයිසින් ක්‍රීම් එක ඇප්ලයි කරලා ඒකත් ටික වෙලාවක් තියලා ආයෙ වොෂ් කරලා hair එක dry කළා. ඉතින් ඔන්න මේ විදිහට තමයි මගේ ෆයිනල් ලුක් එක ආවේ. ඉතින් ඇත්තටම මම සැටිස්ෆයිඩ් වුණා. මෙන්න මේ විදිහට තමයි ආවේ. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? කලින් පාර වගේ හොඳට තියෙනවද මගේ hair එක කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ළමයි මම වීඩියෝ එක එන්ඩ් කරන්නම්. ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මගේ YouTube channel එකත් ඒ වගේම subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් මං ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.